ආයුබෝවන් අපි ස්පෝර්ට්ස් ශ්‍රී ලංකා YouTube channel එකට ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා. හැමදාම වගේ subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න කියලා ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඊයේ තනිය බෙම්බසට කරලා ප්‍රථමයෙන් පන්දුවට පාර දුන්න ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවර 50 අවසානයේ ලකුණු 288ක් ලබා ගන්න කල්ලු 8ක් පමණක් දෙවි. එම ලකුණු 288 ලබා ගැනීමේදී ප්‍රථම නිස්සංග ලකුණු 24 ලබා ගන්නවා. ඔහු ලකුණු දෙකක් ලබා ගන්න තුන්වන ලකුණු ලබා ගැනීමේදී දුවද්දී දෙවියන්ට හසු වෙමින් නොදෙවි යනවා. කමිල් මිෂාර් ලකුණු 27යි. කුසල් මෙන්ඩිස් තරගාවලියේ පුරා සාර්ථක ක්‍රීඩකයෙක් විදියට ඊයේ ලකුණු 20ක් ලබා ගැනීමෙන් ඔහු දෙවි යනවා. ස්ථානික සමරේකම අවාසනාවන්ත ලෙස දෙවි යනවා ලකුණු 42ක් ලබා ගන්න. ඉනිං 15ක් තුලදී එක් දින පිටි ඉනිං 15ක් තුලදී ඔහු අර්ධ චතකයක් ලබා ගන්න ඉති ක්‍රීඩකයෙක්. ඔහු ඊයේ ලකුණු 42යි චරිත සලංගත් අසාර්ථකම පිටිකරුවා. සහ කණ්ඩායම විශේෂ අස්ථාතකම නායකයෙක් විදියට අපිට සලකන්න පුළුවන්. ලකුණු 6යි ජනිත් ලියනගේ තරගයේ වැඩිම ලකුණු ලාභය ලකුණු 54යි පන්දු 63 ලකුණු 54 ලබා ගෙන තිබෙන්නේ. කවුද මෙන්ඩිස් ඔහු වේගෙන් ඉදිනේ පන්දුවට පාර දීලා ඔහු ඇත්තටම කිව්වොත් ඔහුගේ පිටිකරණය අතින් මාක් කළා ඔහු හොඳ මට්ටමක ඉන්නවා. මොකද වේගෙන් පන්දුවට පාර දෙනවා. නිලකණු පන්දු නොමැතිම තරම් ගිනිමේ ඔහු ලකුණු 44යි. අවසානවල ඔහු රාජ්‍යසත්‍යක අහිමි වෙනවා. වනිදු හොසරංග කලකට පසු සුපිරි පිටිකරණයක් තරග දෙකේදීම කොවත්තේ පාකිස්තානයේ එළවලු ගානට එකක් තමයි වනිදු හොසරංග කියන්නේ. වනිදු හොසරංග ලකුණු 37ක් ලබා ගන්නවා. දුෂ්මන් චමීර පත පන්දුවේම අදුල්ලු මොවාක්‍රිය වරදලා හසුවෙන් දෙවි යනවා. රොබෝ නෞෂාන් පන්දු 15කින් ලකුණු 11ක් ලබා ගෙන හතරේ පාරවල් දෙකක් සමගින් සීලුම ක්‍රීඩකයන් 8ක් පමණ ක්‍රීඩා කරමින් කල්ලු 8ක් පමණ දෙවි ලකුණු 288ක් ලබා ගැනීම සාධනවා. එහිදී අමතර ලකුණු 23ක් ඉනිමට ඇතුළත් වෙනවා. ඔය පාර්ට්නර්ෂිප් එක බලුවොත් ලොකුම පාර්ට්නර්ෂිප් එක තියෙන්නේ ජනිත් පින්දීස කමල් මෙදිසේ පන්දු 67කින් ලකුණු 73ක්. ඉතින් අපි බලමු මේ තරගයේ ඊළඟ ඉනිම බැලුවොත් බබර් අසාම් සුපිරි ඊයේ මට්ටමේ ලකුණු 100 ලබා ගන්නවා. එහුගේ එක්කෙනෙකුගේ 20 වෙනි ශතකය ලබා ගන්නේ. ඊයේ දිනේදී ඔවුන් කළු දෙකක් පමණක් දෙවි පන්දු 48යි පන්දු දෙකක් අවසානයේ ලකුණු 289ක ඉලක්කය හඹා යනවා. අපි දැන් බලමු මොකද ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනේ පරාජයට හේතුව අපි බලමු. ඊයේ දිනේ පරාජයට ලොකුම හේතුව බැලුවොත් එහෙම අපි ඊයේ දිනෙම තිබුණු තරගාවලියෙන් බැලුවොත් එමේ ඊයේ දිනේ තරගයේදී පමණක් නිලකුණු පන්දු 150ක් ශ්‍රී ලංකාව ඉන්නේ. ඉතින් ඒ නිලකුණු පන්දු 150ට 150ම භාවිත කරමින් තවත් ලකුණු 50ක් ලබා ගත්තා නම් ශ්‍රී ලංකාවට 50කට ලබා ගත්තා නිසකේම ලකුණු 350යි ඉලක්කයට ලබා දෙන්න පුළුවන් පාකිස්තාන කණ්ඩායමට. ඉන්නම දේ උනේ ශ්‍රී ලංකා කණ්ඩායමට වේගයෙන් පන්දුවට පාර දෙන පිටිකරුවෙක් නොමැති වීමයි. මොකද පැතුම් නිස්සංග යන ශ්‍රී ලංකාවේ අංගයේ පිටිකරුවා වගේ ඉන්න පිටිකරුවා ඌ ඒ දිනේ දැවි යනවා. දැවි යන්නේ ඔහු අමතර නිකන් ඔහු අපිට කියන්න පුළුවන් ඔහු නිකන් ඉන්නේ බැලුවට දුවපු ලකුණක් කියලා. ඒ වගේ ලකුණක් ගන්න කියලා තමයි පැතුම් නිස්සංග දැවි යන්නේ ඒ දිනේදී. ඉතින් පැතුම් නිස්සංග දැවි යන්නේ පන්දු 30 ගණනකින් ලකුණු 30 ගණන් ලබා ගන්නේ. ඒ ඩොට් බෝල් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට මුල්ම තැන වෙන්නේ. ඊට පස්සේ ඩොට් පන්දු පමණක් වගේ වෙමින් කමිල් මිෂාරත් වේගයෙන් පිටිකරණය යෙදුණත් ඔහුලත් කරගන්න දෙයක් නැතිව ඔහු දෙවි යනවා. ඊට පස්සේ චරිත සලංග පන්දු 19කට පමණ ලකුණු 6ක් ලබාගෙන ඔහු දෙවි යනවා. සදිර සමරවික්‍රම ඉන්න ගොඩට ගත්තා ඒක සාමාන්‍ය ප්‍රමාණයකට එම ගොඩ ගත්තත් ඔහු දෙවි යමින් අනතුරුව කමිද මෙන්ඩිස් ප්‍රමිණය පසුගේ වේගවත් ඉන්න සමගින් කණ්ඩායම ඉතාමත් හොඳ ඉනිමත් කර ගොඩ නැගුණා. මොකද කමිද මෙන්ඩිස්ගේ ඉනිම නොහැරින්න අනෙක් ක්‍රීඩකයන්ම කමිද මෙන්ඩිස් ලකුණු 10කට 15කට දැවී යනවා නම් අද දිනේදී
ඊදී ශ්‍රී ලංකාව ලකුණු 289ක් තියා ලකුණු 200ක් පමණ ලබා ගැනීමට ඉඩ තිබුණා පුළුවන්. ඒ කවුන්ස්කි විසිටෙන් ගහපු ඒ ඉනිම නිසා ඊයේ දිනේදී ශ්‍රී ලංකාවට වටිනා ලකුණු පුරක් ස්කීම වුණා. ලකුණු 288ක් වුණත් වටිනා ලකුණු පුරක්. ඒත් අපි පරාජයට හේතු බලොත් මේ දෙකේම වේගයෙන් පන්දුර පාර දෙන පිටිකරුවන් දින්නේ කමිදු මිනිස් පමණයි දැන් ඊයේ දිනේදී බැලුවොත්. එවැනි ක්‍රීඩකයෙක්ව අංක 4 5 යන ස්ථානවලදී එවි යුතුයි. අංක 4 5 ස්ථානයේ එවන්නේ ඉතාමත් දුර්වල පිටිකරුවන් දෙවෙනි තමයි වන්නේ. ඒ තමයි සදිය සමරික සහ චරිත සමරික. ඒ නායකයාගේ සහ පුහුණුකරුගේ නොසැලකීම් බව නිසා තමයි තරග පරාජයට හේතුව. තරග පරාජයට ඉන්නනම් එවැනි ක්‍රීඩකයන් දෙදෙනෙක් එවිය යුතුයි අංක 4 අංක 5 යන ස්ථානවලදී. තවද කුසල් මෙන්ඩිස් යන ක්‍රීඩකයා ඔහු දැන් තරග කිහිපයක් තුලදී ඔහු 37 වතාවක් බිඳුර දැවී ගොස් තිබෙන අවස්ථා තිබෙනවා. ඒත් ඔහු එක් තරගයකදීවත් ඔහුට පොන් අපි කියන අපේ බසංග විකන පොඩි රෙස්ට් එකක් දෙනවා කියලා. එහෙම කරන්නේ නැහැ. ඒත් ඔහුට එහෙම කරා නම් ඔහු තවත් හොඳ ඉනිමක ඔහුට රැස් වෙලා තමයි ඉන්නේ. දැන් ඊයේ දිනේදී ප්‍රමෝද් නෞෂාන් කැඳවුවා. ඔහු වසරකට පමණ පසු තමයි ප්‍රමෝද් නෞෂාන් කැඳවන්නේ. ඉතින් ප්‍රමෝද් නෞෂාන් කියන්නේ පන්දුවර 10 ලකුණු 30කට 40කට යවපු ක්‍රීඩකයෙක්. ඒත් ඔහු ඊයේ දිනේදී කැඳවලා ඔහුට ලකුණු 74ක් පමණ ලබා දුන්නා. පන්දුවර 7ක් පමණ යවුවේ. මීට පෙර තරගයේදී මහේෂ් තීක්ෂණ හොඳ පන්දුර පාර දීලා හොඳ පාර්ට්නර්ෂිප් එකක් දවාගෙන හේත් උරු ඊයේ දිනේදී අවස්ථාව ලබා දුන්නේ නැහැ. මීට පෙර තරගයේදී සාර්ථක වූ ක්‍රීඩකයෙක් නැහැ. ඒත් කමිදු මෙන්ඩිස් මීට පෙර තරගයේදී අසාර්ථක වුවත් ඔහු ඊයේ දිනේදී හොඳින් සාර්ථක වුණා. ඒ ශ්‍රී ලංකාවට වේගවත් ඉනිමක් ලබා දීමෙන් පැතුම් නිස්සංග බලුවොත් එහෙම පැතුම් නිස්සංග තරග දෙකේදීම ලකුණු 25ක් පමණ ලබා ගන්නේ. ඒත් පැතුම් නිස්සංගගේ නොසලකන බව හේතුවෙන් තමයි පැතුම් නිස්සංගයේ වෙනි අඩු ලකුණු වාරයෙන් දැවී යන්නේ. ඕට ඊට වඩා ඉතාමත් ලකුණු ප්‍රමාණයක් ලබාගත හැකි ක්‍රීඩකයෙක් තමයි පැතුම් නිස්සංග කියන්නේ. ඉතින් ක්‍රිකට් පාලක මණ්ඩලයට සියලු දෙනාම අපි දන්වා සිටිය යුතුයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට හොඳ කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් වල ලබා දෙන්න කියලා. ඉතින් අපි ඊළඟට බලමු ඊළඟ තරගයේ ක්‍රීඩා කරන්න පුළුවන් හොඳ කණ්ඩායමක්. ඊළඟ තරගයේදී ක්‍රීඩා කිරීම හොඳ කණ්ඩායම් බැලුවොත් එහෙම මගේ මතයට අනුව දැන් මට බැලලා කමෙන් දාන්න එපා කියලා ඉල්ලක් තිනවා. පැතුම් නිස්සංග, කමල් මිශාල, මගේ මතයට අනුව කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී පමණක් පොන්චි රෙස්ට් එකක් දීලා ඉවර වෙලා පවන් රත්නායක මේ ස්ථානයට කැඳවිය යුතුයි. පවන් රත්නායක සනීර සමරවික්‍රම වෙනුවට ලහිරු උදාරහණට ක්‍රීඩකයෙක් කැඳවීම යුතු බවත් මට ශ්‍රී ලංකා අපේ මතයට අනුව අපිට කියන්න පුළුවන්. අංක 5 ස්ථානයට අනිවාර්යයෙන්ම කමිදු මෙන්ඩිස් හෝ ජනිත් ලියනෙක් කැඳවිය යුතුයි. අංක 6ත් එම ටිරින් දිනාගේ එක්කෙනෙක්ද. අංක 7 ස්ථානයේදී වනිදු හසරංග යන ක්‍රීඩකයාද කැඳවිය යුතුයි. ඉන්පසුව පන්දු යවන්නන් විදිහට මගේ මතයට අනුව ප්‍රමෝද් නෞෂාන් ඊයේ දිනේදී අසාර්ථක වුවොත් ඔහු මෙම තරගයට කැඳවිය යුතුයි. ප්‍රමෝද් නෞෂාන්, අසිත ෆර්නෑන්ඩෝ, සාමික කරුණාර, දුෂ්මන්ත චමීර සහ මහේෂ් තීක්ෂණ ඊළඟ තරගයේදී දෙවිය යුතුමයි. ඉතින් guys අද ගෙනාව වීඩියෝ කොහොමද? අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපේ channel එකට සපෝට් එකක් දෙන්න. ගිහින් ඉන්න සුබ දවසක්.